එකමත් රටක ආයේ අමාපිම් හසකෙන් යායේ ඉතින්නම් Oh, hi. Hello family members and welcome back to my channel. It's me Agukat once again, and first of all, don't forget to subscribe my channel. hello guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට අද නොවැම්බර් මාසයේ 23 වෙනි ඉරිදා අද හරිම ලස්සන දවසක්. එහෙම කියන්න හේතුව තමයි අද ලස්සන අහසක් තියෙන දවසක්. වැස්ස කලින් දවසේ වැස්ස නිසා අද උදේ පාන්දර නැගිටලා බලද්දී අද නම් හරිම ලස්සනට අහස තිබුණා. ඉතින් අද දවසේ මට වැඩ ගොඩක් තියෙනවා. ඒ වැඩ ඔක්කොම අද කරන විදිය මම ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. අද මුලින්ම කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම මං ඉන්ස්ටිටියුට් යන්න ඕන. මං ඉන්ස්ටිටියුට් එකේ කරන වැඩ මගේ යාළුවොත් එක්ක කොහොමද ඉන්නේ හැමදේම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයගොල්ලෝගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එකමත් රටක ආයේ අමාපිම් හසකෙන් යායේ පිපින්නම් වෙදින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිබින්නම් නැතිවූ හරි, දැන් වෙලාව උදේ 7ට විතර වගේ. මුලින්ම වොෂ් එකක් දාලා පිරිසිදු වෙලා දැන් මුලින්ම කරන්න යන්නේ මගේ ඉන්ස්ටිටියුට් එකට යන එක. ඉන්ස්ටිටියුට් එක තියෙන්නේ චිලව්වල. ඉන්ස්ටිටියුට් එකට ගිහිල්ලා එතන අද දවසම ඉන්න ඕනේ. කියන්නේ උදේ 8:00 විතර වගේ 8:00ට විතර තමයි අපේ ක්ලාස් පටන් ගන්නෙ. ඒ වෙලින්නම් මට ක්ලාස් දෙකක් තියෙනවා. ඒ ක්ලාස් දෙකටම ඉඳලා අද හවස වෙනකම් මම ඉන්ස්ටිටියුට් එකේ. Hi guys, welcome to my YouTube channel. අද නොවැම්බර් 23 වෙනිදා. අද ටිකක් විශේෂ දවසක්. මොකද අද විශේෂ කෙනෙක් කෙනවා. මං හිතුවා අද ඩේ vlog එකක් ගේන්න ඕනි කියලා. හරි, එහෙනම් දැන් ලැහැස්ති වෙලා ඉවරයි. දැන් තියෙන්නේ මට ඉන්ස්ටිටියුට් එකට යන්න, ටවුන් එකට යන්න. ටවුන් එකට යන්නේ අපේ මල්ලිට කියලා මම ටවුන් එකට චුට්ටක් ගිහින් දාව ගන්නවා. ඇත්තටම අපේ පාරේ බස් නැහැ. හැම වෙලේම යන්නේ. ඒ නිසා මල්ලිට කියලා දැන් ටවුන් එකට ගිහින් දාව ගන්න තමයි මේ යන්නේ. සිලාවලට ආවා. මගදී වීඩියෝ එකක් ගන්න බැරුව ගියා. මොකද මේ අපිට ඇත්තටම ඉඳ ගන්නවත් සීට් එකක් තිබ්බේ නෑ ඒ වෙලාවේ. ගොඩක් සෙනඟ හිටියා. ඉතින් මම ඔයාලට යනකොට අපේ පැත්තේ තියෙන ඔයාලා කවුරුත් දන්න විශේෂ තැනකුත් පෙන්නන්නම්කෝ. ඉතින් අපි ක්ලාස් එකටත් ආවා ගයිස්. මට ඇත්තටම ක්ලාස් එක ඇතුලේ වැඩි වීඩියෝස් ගන්න බැරුව ගියා. මොකද ඒක ඇත්තටම ඉගෙන ගන්න දේවල් වලටත් ඇත්තටම බාධාවක් තමයි. අනික ඇතුලේ එහෙම වීඩියෝ ගන්න එකත් මට හරි නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මං ලෙක්චර් චුට්ටක් එහාට මෙහාට යනකන් ඉඳලා පොඩි වීඩියෝ ක්ලිප් දෙකක් තුනක් ගත්තා. ඉතින් ඒ මුලින් දැක්කේ ICT එක. ඊට පස්සේ දැන් මේ තියෙන ඉංග්‍රීසි ඩිප්ලෝමා එකේ මගේ යාළුවෝ ICT එකේ වෙනම සෙට් එකක් ඉන්නවා. ඉංග්‍රීසි එකටත් ඒගොල්ලෝ සාමාන්‍ය ඩුවල් කරන කට්ටියක් ඉන්නවා. ඩුවල් ඩිප්ලෝමා කරන කට්ටිය. අනිත් අය මේ ඉංග්‍රීසි එක විතරක් දෙන කට්ටියක් ඉන්නවා. ඉතින් ඔහොම වෙලා දැන් වෙලාව 3:00 විතර වගේ. ඊට පස්සේ කොහමද අපි ඉන්ස්ටිටියුට් එකෙන් එළියට ආවා. ඉන්ස්ටිටියුට් එකෙන් එළියට ඇවිල්ලා දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. උදේ 8:00 ඉඳන් හවස 4:00 5 විතර වෙනකම් අපි ඉන්ස්ටිටියුට් එකේ ඉන්නවා.
අර මම ගෙදර ආයේ. ගයිස් අපි මෙතන මේ hina වෙන්නේ ඇත්තටම මේ අපේ සෙට් එකේ කොට යාළුවා ඇත්තටම එයාට කට පියාගෙන ඉන්න බෑ පොඩ්ඩක් නැත්නම් එයා එක එක වර්ග જાති ඒවා කියවනවා. එයා තමයි අපේ සෙට් එකේ කොට වැඩි කටක් තියෙන එක්කෙනා. එයා තමයි හැම වෙලේම අපේ hina ගස්සන්නේ. එයාට ඔය එක එක කතා මතක් වුණාම එක එක කතා එයා කියනවා. පාරේ මැද්දේදී එහෙම අදාළනේ එයා හැම තැනම කතා කරනවා. පයින් පහ ඇම්බුලන්ස් එකක් එනවා. ගයිස් ඔයාලා හොඳට බලන්න අපි ඔය යන පාර දිගේ හැම තැනම ওই විදිහට බත් මූල් shopping මේ වගේව දාලා දෙනවා. හරිම අපිලිවෙල කරලා තියෙන ඒගොල්ලෝ තමන්ගේම නගරේ හැම තැනම වගේ shopping දාලා සමහරට මට මන් දන්නේ නැහැ බල්ලන්ට එහෙම සතුන්ට එහෙම දාන තේති ඉතින් ඒක ඒ විදිහට දාන එක නම් එච්චර හොඳ නැහැ. ඒ වීඩියෝ එක නේ. හරි අපි දැන් ඔන්න බස් එකකට නැග්ගා. අපේ ගමට යන බස් එකක් අද තියෙනවා මේ වෙලාවට. හැබැයි ඒක තියෙන්නේ තව පැයකට එකමාරකට විතර පස්සේ. ඉතින් ඒ වෙනකන් ඉන්න ඕනේ නැති හින්දා අපි දෙන්න කුරුණෑගල හලාවත බස් එකකට නැග්ගා. මොකද මගේ යාළුවාට සරණ ඉවර යන්නත් තියෙනවා. ඒ වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒ වැඩ ටික ඉවර කරගන්නකම් අපි බස් එක එනකම් ඒ වැඩ ටික ඉවර කරගන්නවා කියලා හිතුවා. හලාවත කුරුණෑගල බස් එක ගිහිල්ලා සෑහෙන ලොකු වැස්සක් එන්න ලම්බලා තිබුණේ අහසත් කළු කරලා බලන්න දැස්සට කලින් මේ තියෙන ක්ලයිමේට් එක මම මාරම අවස්ථයි මේ ක්ලයිමේට් එකට දැස්සට කලින් මම මේ කියපු තැන මේ තියෙන්නේ තැන තමයි මම අර ඔයාලට කලින් කිව්වේ ලස්සන තැනක් අපේ හලාවත තියෙන පෙන්නන්නම් කියලා සමහරට ඔයාලා මේ තැනට ඇවිල්ලා ඇති. එහෙම ඇවිල්ලා ඉන්න කට්ටිය කවර ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න මේ තැන ගැන. මේ තමයි අපේ මුන්නේශ්වරම් කෝවිල. ඉතින් හලාවත කිව්වොත් හැමෝටම මතක් වෙන තැන තමයි මේ මුන්නේශ්වරම් කෝවිල. මේ අගෝස්තු වල තමයි ඉතින් අපේ මුන්නේශ්වරම් කෝවිලේ මංගල්‍ය එහෙම තිබිලා ඉවරුනේ හරිම ලස්සන එකක්. ඔයගොල්ලෝ මේ මුන්නේශ්වරම් කෝවිලට ඇවිල්ලා තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මුන්නේශ්වරම් කෝවිල දැකපු අය ගොඩක් ඉන්නවා. ඉතින් නොදැකපු කට්ටියත් නෑ. පැත්තවල වල කට්ටිය මුන්නේශ්වරම් කෝවිල අපිට ත්‍රිකෝණේශ්වරම් කෝවිල වගේ නේ. ඉතින් හැම වෙලෙම දැකන්න බෑනේ. ඉතින් මම දවසක ඔයගොල්ලන්ට මුන්නේශ්වරම් කෝවිලේ රවුමක් ගිහිල්ලා හැමදේම පෙන්නලා බ්ලොග් එකක් අරගෙන එන්නම් අනිවාර්යෙන්. ඉතින් ඔහොම යනකොට සෑහෙන ලොකු වැස්සක් පටන් ගත්තා. ඊට පස්සේ අපි දෙන්න ටවුන් එකෙන් බහිනකොට සෑහෙන ලොකු වැස්සක් තිබුණා. ඊට පස්සේ ඇත්තටම අහසත් හෙනට කළු වෙලා තිබුණේ නිකන් හෙනට රෑ වෙලා වගේ. මං හිතාරි වෙයි මන් දරන්න වෙන්න තියේ. ඉතින් අපි දෙන්න ගිහිල්ලා ඊට පස්සේ මගේ යාළුවට සැලුන් එකට යන්න ඕන වෙලා තිබුණා. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන අපේ ගමට යන බස් එක එනකන් අපි දෙන්නට ඉන්න වුණා. ඒත් සෑහෙන ලොකු වැස්සක.
ඉතින් ওই විදිහට යාළුවා වැඩ ටික ඉවර කරගන්නකම් මම හිටියා. එහෙ මෙහෙ ඇවිද මේ සැලොන් එක ඇත්තටම සැලොන් ගයානි බෝවත්තේ තියෙන්නේ. එයාලගේ සර්විස් එක හොඳයි කියලා යාළුවා කිව්වා. මොකද මේ මම ගිහිල්ලාම නෑ ඒගොල්ලොන්ගේ වැඩක් මුකුත් කරගෙන නැහැ. ඇත්තටම මේ මම අයිබ්‍රෝ ෂේප් කරන්නෙත් හොඳටම අයිබ්‍රෝ දෙක ෂේප් කරලා හොඳටම වුණාට පස්සේ එතකම් මම ෂේප් කරන්නවත් මුකුත් නැහැ. මම අනික අර හිත ගිය තැන මාලිගාව වගේ එකම සැලොන් එකකට විතරයි යන්නේ. මම වෙන එකක්වත් මේ අර අත්හදා බලන්නවත් වෙන සැලොන් එකකට මම යන්නේ නැහැ. මට පුරුදු තැනට මම යන්නේ අයිබ්‍රෝ දෙක ගහන්නවත්. මොකද තනින් තැනට ගියාම ඒ තැන්වල එක එක විදිහවල් වලට කරනවා. ඉතින් මම එදා ඉඳන්ම යන තැනක් තියෙනවා. මම ඉස්සරහට vlog එකකින් මේ සැලොන් එක පෙන්නන්නම්. එහෙම තමයි. ඉතාමත් ඇසිබර කාලගුණයක්. ඉතින් අපි සැලොන් එකෙන් දෙන්නට ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා අපේ ගමට එන බස් එකේම ගෙදරත් ආවා. මේ අපි ලැහැත්ති වෙන්නේ අපේ අද දවසේ තියෙන විශේෂම වැඩේට යන්න. අපි දෙන්න එයාපෝට් එකට යන්නයි ලැහැත්ති වෙලා ඉන්නේ. මොකද අද අවුරුදු 2කට පස්සේ අපේ අප්පච්චි රටේ ඉඳලා ලංකාවට එනවා නිමාඩු වලට. එයාට හැම අවුරුදු 2කට සැරයක්ම නිමාඩු හම්බ වෙනවා. ඒ නිමාඩු හම්බුනම එයා හැමදාම ලංකාවට වැකේෂන් එනවා. ඉතින් අපි හරිම සතුටු චූටි කාලේ ඉඳන්ම එයා එන දවසට ඉතින් අදටත් එහෙමම තමයි. සෑහෙන ලොකු සතුටක් වෙනවා. දැන් අපි එකතු වෙලා යන්නේ මමයි මල්ලි අපේ බාප්පයි අප්පච්චිව ගන්න එයාපෝට් එකට. එයා එනවා කියලා අපිට එහෙන් කියලා තිබ්බේ මෙහාට ලෑන්ඩ් කරනවා කියලා 10 මාර විතර වගේ වෙනකොට. ඉතින් අපි ඒ වගේ ටයිම් එක අල්ලලා එයාපෝට් එකට ආවා. ඇවිල්ලා තිලුත්ස සංඝ කියන්නේ. අපි ඇතුළටම ගියා. ඇතුළට ගිහින් ටික වෙලාවක් ඉන්න වුණා. මොකද ෆ්ලයිට් එක ඩිලේ වෙලා තිබ්බා. මේ දවස්වල සෑහෙන වැස්සෙන. ඉතින් ඒ නිසා මොකක් හරි ප්‍රශ්නයක් නිසා ෆ්ලයිට් එක ඩිලේ වෙලා තිබ්බා. ඊට පස්සේ අපි පැයක් දෙකක් විතර වගේ එතන ඉඳලා ඊට පස්සේ තමයි අප්පච්චි ආවේ. udah hati panggil oleh bang hari DKM ini patin dan ngewilas ඉතින් ওই විදිහට මාවයි මල්ලිවයි එයාපෝට් එකේ එන්ට්‍රන්ස් එක ගාවින් ගස්සලා බාප්පා ගියා කාර් එක පාක් කරන්න. එයා එතන හිටියා මමයි මල්ලි විතර ඇත්තටම ඇතුළට ගියේ. ඒ ගිහිල්ලා ඇත්තටම මේ තියන්නේ එයාපෝට් එකේ කට්ටිය එන පැත්ත. මට එයාපෝට් එක ඇතුළේ ඇත්තටම ගියාම ඇත්තටම හිතුණ දේ තමයි එයාපෝට් එක ඇතුළේ දුක සතුට කියන එක දෙපැත්තක බෙදිලා නේද? නිකන් හිතන්නකෝ දැන් අපි කාව හරි අපේ පවුල කෙනෙක් අපේ අඳුරන යාළුවෙක් එහෙම දාන්න යනකොට අපි නිතරම යන්නේ යන පැත්තටනේ. ඉතින් එතනට ගියාම අපිට දකින්න නිතරම තියෙන්නේ පුදුම දුක හිතන විදිහට කට්ටිය අඬනවා, බදාගෙන ඉන්නවා, යන්න බැරුවත් අල්ලන් ඉන්නවා. කඳුළනේ ගොඩක්ම අපිට දකින්න තියෙන හරිම දුක්ඛයි එතනට ගියාම. ඒ වගේම තමයි යාළුවනේ මෙතනට ආවහම කවුරු හරි අපේ කෙනෙක් ලංකාවට එද්දී තියෙන සතුට මම හිතන්නේ පුදුම සතුටක් එතන මිනිස්සුන්ගේ ටිකවල මූණවල වලින් පේනවා. ඒ තරම් පුදුම සතුටින් මිනිස්සු ඉන්නේ. එතන අර shops තියෙනවනේ ඒ වගේ ලස්සන ෆ්ලෝරා එකකින් ෆ්ලවර් බොකේ අරගෙන කට්ටිය එනකොට කෑ ගහනවා, බදා ගන්නවා, පුදුම තරම් මිනිස්සු සතුටු වෙනවා. මට නම් ඇත්තටම ඒ වගේ කිහිපයක් දැක්ක කට්ටිය හරිම සතුටින් තමයි හිටියේ. ඉතින් ඔහම ටික වෙලාවක් ඉඳි අපේ අප්පච්චිත් ආවා. අපි ආව එකගෙන ඉතින් ගෙදර ආවා පරිස්සමෙන්. ඕගොල්ලන්ට මම ඉස්සරහට ලස්සන වීඩියෝ ටික කරන් ඉන්නම්. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මේ දවස්වල පරිස්සමෙන් වැස්ස නිසා හොඳේ. එහෙම යද්දි හැමෝම පරිස්සමෙන් ඉන්න යාළුවනේ. එහෙනම් ගිහින් එන්නම්. ආයේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආදරෙයි.